හෙට මොකක් කරන්නේ? හෙට මේ ටික අපි උඩ තියන්න යන්නේ. කණුවල. එහෙනම් මොකද්ද කිව්වේ? නෑ මොනවද? මොකද ස්නයිපර් කතාවක් කිව්වේ මොකද ෂාන්? ඈ? මොකද අම්බුලුවාගේ ස්නයිපර් වගේ? ෆෝන් එක. ෆෝන් එක. මේ ෂාන් දැන් තරුවක් වෙලා කියලා කියන්නේ? ඈ? ඈ නෙවෙයි. ආස්තයාරට ආව. ඔගිනෝනේ ලෝඩ් එකම ඉන්නවා උඩ. ස්නයිපර් වගේ තමයි යන්නේ. ඈ? ස්නයිපර් වගේ. ෂාන් දැන් උදේ 8 ඉඳලා මේ දැන් 10 නේ වෙලා. තාම මේවා ජොයිස් මේව මොනවද? ටයිබීම් නේ. ඈ? මේවා 8යිනේ ගහලා තියෙන්නේ. බොටම්. ඈ? බොටම්ද? මේවා 8යිනේ තාම. තව 16ක් ඇතුලේ තියෙනවා. ගහලා දෙනවා? ඔව් ඇතුලේ කේන්දරේ ස්ටොක් කරලා. එහෙමද? ඔව්. මෙහෙම වෙනකොට හරියන්නේ නැහැ. අර නුවර වැඩ කරනවා වගේ බෑ. ඉතින් අහස් වේරේ ඊට වඩා වඩු ටික සකස් කරගන්න බෑ හරියට. උඩ නගින්න. ඒක. ඔව්. ඉතින් හදාගෙන යන ගමන්නේ මේවා. හැමදාමත් වාගේ ඔන්න අහස් වෙහෙරට අදත් අවුවත් එක්ක වැස්ස. කො? තනියෙන් බලන්න. සිල්ලරම කියන්නේ කොහෙද? ඕම් බාස්ලා එන වෙලාව ඈ. දැන් වෙලාව කීයද ෂාන්? දැන් වෙලාව දැන් ආවේ. ගෝලයා නේ? දැන් ආවේ වෙලාවක් නැහැ දැන් වැඩි ඉවරලා තියෙන්නේ අපි දැන්. මේ ගෝලයා නේද? ඔව් ගෝලයා එන වෙලාව ඕම් බාසුන්නලත් එක්ක ඉඳලා ගිහින් අපිව අතරමං කරලා. නම මොකද ෂාන්? ඈ? නම? නම ජනිත්. තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. ඔන්න අපි දැන් මේ අද දවස පුරාවටම සූදානම් කරන්නේ පේසාවල්ලු 3 මත කොන්ක්‍රීට් ඇතිරීමේ කටයුතු අවශ්‍ය කරන ස්ලැබ් බීම් වලට අවශ්‍ය කරන ඒ කකුල් පාදම සකස් කර ගැනීම තමයි මේ විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් අද දවස පුරාම අපේ පිරිස බොහොම ඉතාමත් වේගෙන් මේ වැඩ කටයුතු නිමා කරන්නට වෙහෙසෙනවා. තව කොච්චර කාලයක් ඇයිද? ඈ? සර්ලිම ගහන්න කොච්චර කාලයක් ඇයිද? සති දෙකක්? සති දෙකක විතර කාලයක් තව අපිට මේ කීයද? සති එකමාරක්ලු. සති එකමාරක දෙකක විතර කාලයක් යනවා මේ සැටලිම වැඩ කටයුතු නිමා කරන්නට. ඉතින් අපි බොහොම ගෞරවයෙන් පින්වත් ඔබ හැම දෙනාටම අපි ආරාධනා කරනවා ඔබේ නොමසුරු දායකත්වයේ වෙනුවෙන් අපිට අවශ්‍ය කරන වැලි මැටල් සිමෙන්ති ඒ අවශ්‍ය ප්‍රමාණය ලබා ගන්නට තවමත් අපිට බොහෝ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. සිමෙන්ති කොට්ට 250ක් තව වැලි කියුබ් 10ක් ඒ වගේම ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. තව 10ක් විතර ප්‍රමාණයක් ඕනේ. ඒ වගේම මැටල් 18ක විතර ප්‍රමාණයක් අපට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා ඔබේ දායකත්වය අපිට ලබා දෙන්න කියලා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. හරියටම වර්ග අඩි 2300ක ස්ලැබ් එකක් තමයි අපිට දාන්න තියෙන්නේ. හරියටම වර්ග අඩි 2300ක ස්ලැබ් එකක්. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා ඔබ හැම දෙනාටම අහස් වෙහෙර මහසෑයේ මේ පේසාවල්ලු 3 සම්පූර්ණ අංග සම්පූර්ණ වැඩ නිමා කරන්නට ඔබේ නොමසුරු සහාය දායකත්වය ලබා දෙන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. පින්වත් ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. මොකද්ද කිව්වේ? නෑ මොනවද? මොකද ස්නයිපර් කතාවක් කිව්වේ මොකද ෂාන්? ඈ? මොකද අම්බුලුවාගේ ස්නයිපර් වගේ? ෆෝන් එක. ෆෝන් එක. හෙට මොකක් කරන්නේ? හෙට මේ ටික අපි උඩ තියන්න යන්නේ. කණුවල. එහෙනම් මේ ෂාන් දැන් තරුවක් වෙලා කියලා කියන්නේ? ඈ? ඈ නෙවෙයි. ආස්තයාරට ආව.